ඔබේ අතින් ඔබ ගොඩක් මාස කරන ලස්සනම තේ කෝප්පයක් බිම වැටිලා කැඩුනොත් ඔබ මොකද කරන්නේ? ගොඩක් දුක් වෙලා ඒ කෑලි ටික කුණු කූඩට විසි කරනව නේද? හැබැයි ජපානයේ සෙන් භික්ෂූන් වහන්සේලා ඒ බිඳුණු තැන් රත්තරන් වලින් නැවත අලවනවා. එතකොට අර කෝප්පය මුලින් තිබුණාටත් වඩා ගොඩක් ලස්සන, මිල කරන්න බැරි වටිනාකමක් තියෙන සුන්දර දෙයක් බවට පත් වෙනවා. ඇයි ඔවුන් එහෙම කරන්නේ? මේක ඇතුලේ අපේ ජීවිතයට ගොඩක් සමීප වෙන ලස්සන කතාවක් හැංගිලා තියෙනවා. මේ කලාවට කියන්නේ කින්සුගී කියලා. මේක පැවතගෙන එන්නේ ජපන් සෙන් දර්ශනයේ තියෙන වාබිසාබි කියන සංකල්පයෙන්. වාබිසාබි කියන්නේ අසම්පූර්ණත්වයේ තියෙන සුන්දරත්වය දකින එකටයි. අපි හැමෝම උත්සාහ කරන්නේ හැමදේම 100% සම්පූර්ණ කරගන්නයි. සියල්ලම පර්ෆෙක්ට් කරගන්නයි. පෙනුම, රස්සාව, ගේදොර, පවුල මේ හැමදේම කිසිම අඩුපාඩුවක් නැතුව තියාගන්න උත්සාහ කිරීම නිසා අපි මොනතරම් මානසිකව පීඩා විඳිනවද? හැබැයි ස්වභාව ධර්මයේ ප්‍රාණික හෝ අප්‍රාණික කිසිම දෙයක් 100% පරිපූර්ණ නැහැ. අඩුම තරමේ එක ගසේ කොළ දෙකක්වත් එක වගේ නැහැ. ඔබටත් අතීතයේ වුණු වැරදීම් ඇති. ඔබේ ශරීරයේ කැලෙල් ඇති. ඔබේ ජීවිතේ බිඳුණු තැන් ඇති. ඒ කිසිම දෙයක් සැඟවීමෙන් පළක් වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඔබ පිළි අරගෙන ඒ සියල්ල දරාගත්තාට ඔබටම ස්තුතිවන්ත වෙමින් ඔබ ඔබට ආදරය කරනවා නම් අර රත්තරන් වලින් හැඩ කරන කින්සුගී කලාව වගේ ඔබේ ජීවිතයත් හරිම ලස්සන වේවි. ඔබේ ඒ කැලැල් තමයි ඔබ කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියලා ලෝකෙට පෙන්නන්නේ. සියල්ලම සම්පූර්ණ වෙනකන් සතුටු වෙන්න බලන් ඉන්න එපා. මේ මොහොතේ ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු සියල්ලටත් එක්කම ජීවිතයට ආදරය කරන්න. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. මෙවැනි සනසුන් නිමේෂයන් සඳහා නිසල ආරණ්‍ය සමගින් රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක් ඔයාට.